උදේ ඉඳලා වැඩ කරලා මහන්සියට පොඩ්ඩක් ඉඳගෙන ෆෝන් එක උපන්න ගත්තා. ඒකත් හරියට මෝහිනීගේ ළමයා වගේ. දැන් අතෙන් බහින්නෙම නැහැ. මොකද මේ මෝරා එල්ලගෙන? මොකද කියන්නේ? අද මගේ බර්ත්ඩේ. ඉතින් මට gift එකක් ඕනේ. හරි මොනවද ඕනේ? රින් එකක් ඕනේ. හරිනේ හම්බුණානේ. මොකද්ද ඒ සද්ද මේ අපේ ඒරියල් එක කවුද බා බෝකුඩ වල ඔබ පොරද්ද කුඩ වල හිටිය කියලා රෙද්ද මොකද්ද කියන්නේ උඹට පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද මෙතන ඒ ගහගන්නට නෑනේ මුණේ ටෝක් විතරයිනේ කරේ ගහන්න ඉන්නේ උක අමාර බඩුව මෙයා මේ ගහනවානේ ගහනවා මාර පොරක් ටෝක් විතරයිනේ කරගත්තේ උකෝ මේ ගහනවයි කියලා කිව්වෙත් නෑ. අපි යනවා යන්න මොනවද මේ? රංගපාන්න ඉන්න කියලා ගල්ලන් ගහන්නේ. උකෝ මරු බඩුව. ගෙදර කවුද? අපි පොලිසියෙන්. ඕ මහත්තයා ඇයි මොකටද දන්නේ? චුට්ටක් දොර අරින්න අපිට කතා කරන්න ඕනි. ඔතන කීයක් ඉන්නවද? දෙන්නෙක්. එහෙනම් උඹලා දෙන්න කතා කර කර ඉඳපල්ලා. ගල්මුදලා ගේ ඇතුලේ ඉන්නවද දන්නේ නැහැ. ගල්මුදලා කොයකමු ගල්මුදලා මස්සිනා කවුද යකෝ ගල්මුදලා නෑ මම මේ මස්සිනා කොයිද කියලා බැලුවා ඔබට මම කියලා තියනවා නේද සල්ලිකාරයෙක් වෙන්න නැතුව මේ ගෙදර හතර මායිම පාගන්න එපා කියලා නෑ අද මම මස්සිනාට ලොකු තෑග්ගක් ගෙනල්ලා මෙයා මොකද්ද මේ දෙන්නේ ගල්මුදලා අම්මේ උඹ නක් යකෙක් නේ මස්සිනා මේ අපි දෙන්නම එක්කව වෙලා මේක පාවිච්චි කරමුද ආපෝ පිස්සුද මේ ගේ ඇතුලේ සහෝදරයෙක් ඉන්නේ සහෝදරයෙක් මත්පැන් බොන්නේ නෑනේ ඒක ඇත්ත තමයි. ඒ විලිලැජ්ජ එහෙනම් මම පොඩ්ඩක් එළියට ගිහලා මේක පාවිච්චි කරලා එන්නද? නේ රයිට්. එහෙනම් මං ගේ ඇතුලේ පොඩ්ඩක් ඉඳගෙන ඉන්න. උඹ හොඳට අම්මයි දිගාරලා හිටපන්. මේ උඩ තර වෙලා ගනි. නෙදකින් ගල් මූසල. මේ සීතනක තනියයි ඔයා හරි කපටිනේ? නෑ. කොහොම හරි මාමණ්ඩි උඹට කෙල්ල 3 දෙනෙක් ඉන්න එකේ මං කැමතියි උඹ එක කෙල්ලක් බඳින්න. මට ඩ්‍රයිවිං ජොබ් එකකුත් තියෙනවානේ. අනික මාමා මට ඕන වාහනයක් එලවන්නත් පුළුවන්නේ. මගේ කෙල්ලෝ කියනවා උඹ වාහනේ හප්පන්නේ පිටිපස්සෙන්මලු. අපේ කෙල්ලෝ කැමති නෑ පිටිපස්සෙන් ආන්නේ උන්ට. හදන්නේ වැටිච්ච මානසිකත්වය නගා හිටවන්න. අයියෝ ඔකට නගාම සිටවන්න ඕනයි. අක්කා සිටව ගත්තා නම් මොකද? බොල ගොම්බූරුවෝ. මට කතා කරාද? බලන්න ඕනේ යාළු වෙච්ච කාලේ කොල්ලෝ. ඔයා පරිස්සමින් ගියාද? මැනික? හිම්බිරිසාව හොටු වෙනවා අන්නා අපි පැන්ඩෝ පෙත්තක් අරන් දෙකට කඩමු කඩලා කුඩු කරලා බොමු ගුඩු ගුඩුස් ගාලා හරහට ගෙලින්න එපා ගිලෙයි දෙකලා විරාමයේදී හමුවේ මුද ටිකක් බෝන වෙලාවකට වරෙන් හරිද මම හැංගිලා මං ඉන්නේ ලංකාවේ ඉන්නේ උඹ මගේ ඉස්සරහට වරෙන් හමු වෙලා කියන්න තියෙන දෙයි නොවේ සකක්